අයුබෝවන්. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් සනීපෙන් ඉන්නවා ඇති කියලා. අද ඔන්න මම ඔයාලට පෙන්වන්න යන්නේ මම තෙමු එකෙන් ඕඩර් කරපු පොඩි බඩු වගයක්. මේ තියෙන්නේ බින්ස් වල අලවන්න ගත්තු නම්බර් ස්ටිකර්ස් වගයක්. අපේ ඒරියා එකේ හැම ගෙදරකටම බින්ස් 4ක් තියෙනවා. ඒවයි නම්බර් එක වෙන්නේ ගෙදර නම්බර් එකම තමයි. ඉතින් මම පැක්ස් 4ක් ගත්තා. මේ එක පැක් එකක් ඇතුලේ එකම නම්බර් එකෙන් දෙකක් තියෙනවා. එතකොට මේකේ මිල උනේ පවුන් 4.70. ඊළඟට මම ගත්තේ පැස්ටල් කලර් හයිලයිටර්ස් වගේක්. මේ පැක් එකේ 6ක් තියෙනවා. ඒකට මට ගාන උනේ පවුමයි 7.60ක්. ඊළඟ අයිටම් එක තමයි මේ පොඩි පර්ස් එක. ටික දවසක ඉඳලා පොඩි පර්ස් එකක් ගන්න මං හිටියට ඉතින් මට උකට වෙලාවක් හම්බුන්නේ. තෙමු එකේ ඕඩර් එක දාන වෙලාවේ මේක මං දැක්කා. පාටට මට ආස හිතිලා ඉතින් මං ඒක ඕඩර් කළා. මේකට මට ගාන උනේ පවුන් 3.86ක්. මේක ප්‍රශ්නයක් නෑ. ඇත්තටම හොඳ ක්වොලිටි එකකට තියෙනවා. ඊළඟට ගත්තේ මෙන්න මේ ෆෝන් කේස් එක. මේකත් හොඳට තියෙනවා, හොඳ තත්ත්වයේ තියෙනවා. මේකට මට උනේ පවුන් 2.98යි. මේක ලස්සනට කියුට් පැන්ඩා කියලා ලියලා තියෙනවා. පේනවද දන්නේ නැහැ කැමරා එකට. ඒකත් හොඳ තත්ත්වයේ තියෙනවා. ඊළඟ අයිටම් එක උනේ gold color curtain tie bags. මේවයින් දෙකක් මම අරගත්තා. මේක double feather pattern එකක් තමයි තියෙන්නේ. එතකොට මේ දෙකටම මට ගාන උනේ පවුන් 1.71ක්. මේ තියෙන්නේ oil absorbing sheets. මේක මං ගත්තේ කිචන් එකේ exhaust fan එකට දාන්න. මේකට මට වුණා පවුන් 2.77ක්. මම මේක ඕපන් කරන්නේ නැහැ. මොකද මේක දාන වෙලාවට තමයි හරි ගානට කපලා ගන්න ඕනේ. මං හිතන්නේ මේක ටිකක් ලොකු ෂීට් එකක්. ඊළඟ අයිටම් එක තමයි මේ bathroom mats. මේක මේ සෙට් එකේ දෙකක් තියෙනවා. එකක් টয়ලට් එක වටේට දාන එකයි, අනිත් එක බාත් එක ගාව දාන එකයි. මේක හරිම soft. ලොකුවට ක්වොලිටි එක ගැන නම් මම එච්චරම හැපි නෑ. හැබැයි එදිනෙදා පාවිච්චියට ලොකු ප්‍රශ්නකුත් නෑ. මේකට මට වුණා පවුන් 3.56ක්. මේ තියෙන්නේ picture frame hanging strips. මම මේවා කලින් පාවිච්චි කරලා නැහැ. try කරන්න තමයි අරගත්තේ. ඒකේ කියලා තිබ්බ විදිහට ඇන ගහන්න ඕනේ නැහැ බිත්තියට. මේවා පාවිච්චි කරලා photo frames බිත්තිය අලවන්න පුළුවන්. ඒකලු කියලා තිබ්බ විදිහට නම් හරිම පහසුවෙන් ගලවන්න සහ මේ අලවන්න පුළුවන් කියලා තමයි තිබ්බේ. එතකොට මේකට මට ගියා පවුන් 2.73ක්. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේ gardening mat එක. මම ගොඩක් ආසාවෙන් මේක නැකම් බලාගෙන හිටියේ. මොකද මම gardening වලට හරි කැමතියි. මං ගාව ඉන්ඩෝ පැල කීපකුත් තියෙනවා. ඉතින් ඒව පස් මාරු කරන්න, පැල පෝච්චි වලට මාරු කරන්න එහෙම වුණාම ගේ ඇතුලේ පස් හැලෙනවා. ඉතින් එතකොට මේක මට හිතුණා හරි ප්‍රයෝජනවත් වෙයි කියලා මේ මැට් එක දාලා ඒක උඩ මල් පෝච්චි වල පස් මාරු කරන්න එහෙම තමයි තියෙන්නේ. ඒකම මේකට පොඩි ටූල් සෙට් එකක් ආවා. ඒක ඇත්තටම හරි කියුට්. මේ අර ගේ ඇතුලේ තියෙන පොඩි මල් පෝච්චි වල පාවිච්චි කරන්න මට හිතෙනවා ඒ සයිස් එක හරි ෂෝක් කියලා. මේකට මට උනේ පවුමයි 7.61ක්. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේ ස්ප්‍රේ බොටල් එක. මේකත් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට යූස් කරන එකක්. ඒ ප්ලාන්ට්ස් කොළවලට මේක ස්ප්‍රේ කරන්න කියලා තමයි තිබ්බේ. එතකොට ඒ කොළ හොඳට දිලිසෙන්න ගන්නවා කියලා අර ඒවැ තියෙන ඩස්ට් එක ඒ දේවල් අයින් වෙලා මේක ස්ප්‍රේ කළාට පස්සේ ආයි පිහ දාන්න ඕනේ නැහැලු. එහෙමම තියන්න කියලා තමයි කියලා තිබ්බේ. එතකොට මට මේකට ගිය ගාන පවුමයි 7.29ක්. මේ තමයි මගේ බඩු ටිකේ තිබ්බ අන්තිමම අයිටම් එක. මේක glossy nail hardener එකක්. මේකේ
ඇත්තට මේකේ පින්තූරේ තිබ්බ කලර් එක දැක්කම මට ආස හිතුණා. ඒක මහා මේ ලොකු කලර් එකක් එන එකක් නෙමෙයි. ෂයිනි ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මට හිතුණා ඒක අරගෙන බලන්න කියලා. ඇත්තට මේක ගෑවහම හොඳ ග්ලොසි ලුක් එකක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් නැහැ. මේකට මට උනේ පවුමයි 728ක්. ඉතින් ඔන්න ඔය බඩ ටික තමයි මේ ඕඩර් එකට ආවේ. මම හිතන්නේ මට පවුම් 25ක් 26ක් වගේ යන්න ඇති. පවුම් 15ට වැඩි නම් ඕඩර් එක ෆ්‍රී ඩිලිවරි. එහෙනම් ඉතින් අදට එච්චරයි. ආයෙත් දවසක හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.